ඉතින් පොඩ්ඩක් ඉන්න. මහත්තයා නම් මොකද? කදිරේ මේක ලයිෆ් ටයිම් වොරන්ටි ඈ. මැෂින් එක මොහාරු ඩිස්ප්ලේ ඔත් අහගන්න ඩිස්ප්ලේ එක මොහාරු වුණොත් අවුලක් වුණොත් ඒගොල්ලෝ අලුත් මැෂින් එකක් දෙනවා. අපි ඔයගොල්ලන්ට නම්බර්ස් දෙමුත් ඒගොල්ලන්ගේ දෙනවා ඈ. හරිද? මොහාරු ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ තමයි responsible person නේ. අයිනේ ගන්න බෑ මොකක්ද බෑ කිංස් හොස්පිටල් දෙකක් කියනකොට ඩිමොන්ස්ට්‍රේෂන් එකක් එකට විතර යන්නේ කවුරු එක්කද දිල්ල ගන්න හැමෝටම කතා කරන්නේ නෑ ක්‍රැමඩෝල් එකයි මේකයි විතරයිනේ ඔව් ක්‍රැමඩෝල් 79 යනවා මේ අර ස්පීඩ් ඇක්ෂන් එක කිලෝ කාස් දෙකක් තියන්න මම ඒක බලන්න එතකොට මේ බිල් දෙක නාස්තිකර තියෙන අර මිස් දානවා. නාස්තිකර තියෙන මිස් කතා කරයි කවුලුවක් හතර මිස් කතා කරන. අර මෙට්‍රොමින් එකක් දාලා තියන්නේ. එතනින් දාලා දෙයි. දෙකම රෙඩි කරලා තියෙන ඉල ගන්න. චෙක් කරලා බලලා දෙයි ඩබල්. අනේ ස්කෝප් රියැක්ෂන් කික් නෑ ඒක. ෆිල්ටර් එක කරයි. July 41. මේක තියෙන්නේ මාස 6කට අවුරුද්දකට සැරයක් මේක ඉන්සර්ට් කරන්න. මේක ඉන්සර්ට් කළා මේකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් තියෙනවා. මේකේ ඕකේ කියලා පෙන්නනවා. නැත්තම් අවුලක් තිබ්බොත් ෆේල් කියලා පෙන්නනවා. හරි. බැටරි බැස්සොත් මේ ඩිස්ප්ලේ එකේ මුකුත් පෙන්වන්නේ නැහැ. බැටරි බැහැගෙන යනවා LP කිව්වොත් low power කියන එක තමයි ඉන්ඩිකේට් කරන්නේ. මේකේ මොනියම් හේතුවක් නිසා කර නැති කරගන්න ඕන. මාස 6කට අවුරුද්දකට සැරයක් චෙක් කරගන්න. තේරුණා නේද? ඔව්. මහත්තයා නම කදිරේ ඇඩ්‍රස් එක 9A හරිද? අපි නම්බර එකක් දෙනවා මැෂින් එක සම්බන්ධ මොනවා හරිම ප්‍රොබ්ලම් එකක් වුණොත් මේගොල්ලන්ට කතා කරලා ඔයාට අවශ්‍ය කරන සර්විස් එක ගන්න ඒගොල්ලෝ උදව් කරයි ඈ. හොඳයි. මේක තමයි ලයිෆ් ටයිම් වොරන්ටි කාඩ් එක. දැන් මම මේක පාවිච්චි කරන්න කියලා දෙන්න යන්නේ. මෙන්න මහත්තයා සල්ලි දීලා ගත්ත එකේ මැෂින් එකයි පටි පෑනයි ඈ. හරිද? මැෂින් එක මම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ඔයගලන්ට මුකුත් කරන්න දෙයක් නැහැ. මේවා ඔබන්න කරන්න යන්න ඕනේ නෑ. හරිද? මෙතනින් තමයි ඇඟිලි හිල් කරන ප්‍රමාණය ඉරස් කරන්න. 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 තුනේ හරි. ඇඟිලි දෙකෙන් අල්ලලා මේ කැරකෙව්වා, ගැලෙව්වා, මේක ඇතුළට දාලා ලොක් කරා ඈ. හරිද? තේරුණාද? ලොක් කරලා ලෝඩ් කරන මෙහෙම තියෙන්නේ. මේක අර මෙහෙම අරගත්තා. ඇඟිලි දෙකෙන් මේක අල්ලන්නේ. ඇඟිලි දෙකෙන් මේක අල්ලලා ඇඟිලි දෙක මේක අරන් මේක අතට දාන්න.
දාලා මෙහෙම අල්ලන්න. ආ. අල්ලලා වට දෙක තුන හතරක් කරපොළ ගලවලා පැත්තකින් තියෙනවා. ආ. තියලා ආයි මේක ඇතුළට දාලා මේක ලොක් කරගන්න. ලෝඩ් කරන මෙහෙම. ලෝඩ් කරා ඇඟිල්ල තිබ්බ විදිහ ලෝඩ් කරාම මේක ඉස්සෙනවා මෙහෙම. අයියෙන් අදින්න ඕනේ හිමින් ඇද්දම තියෙන්නේ. හරි. මේ පෙන් ඉස්සෙන්නේ. ඔව්. අපි දැන් සාම්පල් එක චෙක් කරමුද? හරි. සාමාන්‍යයෙන් අපි ඇඟිල්ල හොදන්නේ වතුර, සබන් වතුර, මද රස්නේ වතුර නෝමල් සීලයි. ඇඟිල්ල හොදන්නේ වතුර, සබන් වතුර, මද රස්නේ වතුර නෝමල් සීල. ඩෙටෝල් සර්ජිකල් සැවුලෝන ඕනිකොලම් කෙමිකල් දාලා ඇඟිලි ක්ලීන් කරන්නේ. ඇඟිලි ක්ලීන් කරොත් කෙමිකල් රියැක්ට් වෙලා බ්ලඩ් වල සංයුතිය වෙනවා. ඒකින්ද දැන් කියන අර විදිහට දැන් අපි ඇඟිල්ල නිකන් ක්ලීන් කරමු ඈ. ඇඟිල්ල හොඳට ක්ලීන් කරලා ඇඟිල්ල හොඳට වියලි කර ඩ්‍රයි කරගන්න ඕනේ ඈ. ඒක ලයිෆ් ටයිම් වොරන්ටි ඈ. හොඳයි. ඊපස්සේ ලෝඩ් කරා නම්බර් 3 වලට වගේ දාන්න. මේක ලොක් කරගන්න මේක ටක් ගාලා මේ ලොක් ටක් ගාලා හදින්න ලොක් කරන්න. හරි හරි. නම්බර් 3 වලට වගේ දාන්න. මහතර නම්බර් 3 ලෝඩ් කරලා තියෙන්නේ. මේ බොටල් එක ඕපන් කරොත් ලොං එක්ස්පයරි ඩේට් එකක් තියාගන්න පුළුවන්. හැබැයි බොටල් එක ඕපන් කරොත් මාස 3ක් ඇතුළත මේකේ පටි ගහලා පාවිච්චි කරන්න ඕනේ. හරි නේද? ඔය ටක් ගාලා වැහුව පැත්තකින් තිබ්බා. මැෂින් එක අතට ගන්න. කිසි බටන් එකක් ඔබන්න මේක නම් මේක ඇතුළට දාන්න. දාපුවම මැෂින් එක ඔටෝමැටිකල් ස්විච් ඔන් වෙනවා. මේ බටන් මුකුත් ඔබන්න ඕනේ නැහැ. පටිය දාපුවම ඔටෝමැටිකල් ස්විච් ඔන් නේ. ඊට පස්සේ ටිකක් වෙලා ගියට පස්සේ ඇඟිල්ලයි පටියයි බ්ලඩ් ඩ්‍රොප් එකයි මේකේ පෙන්වනවා පේනවා. පෙන්වනවා. රයිට්. එතකොට තමයි අපි ඇඟිලි හිතන්නේ. First drop එක ගන්න ඈ. first drop එක අයින් කරන්න. first drop එක අයින් කර. අතේ රිලැක්ස් කරන්න. second drop එක සාමාන්‍ය ගන්නට අරගෙන මේකට කිට්ටුවට පස්සේ මෙයාට ඕන ප්‍රමාණය උරා ගත්තට පස්සේ පීප් කියලා සද්දයක් එනවා. just අතර පහෙන් පෙන්න ජන්ට බ්ලඩ් වල දින සුගර් ලෙවල් එක. 153. ඉදිරියට දැන් පස්සේ මැෂින් එක ඔටෝමැටිකල් ස්විච් ඔෆ් වෙනවා. ෂුගර් එක 6200ක් වෙනවා. හරිද? ඔච්චරයි තියෙන්නේ. පටියක් පාවිච්චි කරන්න පුළුවන් එක සැරේයි මේ කට්ට සිංගල් යූස් කරනකොට සිංගල් පර්සන් කෙනෙක් යූස් කරනකොට මේ කට්ට උපරිම සතියක් ඇතුළත පාවිච්චි කරන්න පුළුවන්. සතියක් තනි පුද්ගලයාට පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳ තීරුණු ෂොට් එකක් වදිනවා. බ්ලන්ඩ් මොට්ට ෂොට් එකක් වදිනවා. ටක් එක ටක් ගාලා අයින් කරන්න ඕන. අයින් කරන්නේ මේක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා පාවිච්චි කරන පස්සේ හොඳට සර්ජිකල් හරි ඩෙටෝල් හරි දාලා හොඳට ක්ලීන් කරගන්න. පාවිච්චි කරලා උනාට පස්සෙත් එහෙමයි. පාවිච්චි කරන ඉස්සෙල්ලත් එහෙමයි. ගලවද්දි නිකන් ඇදලා දාන්න පුළුවන්. නැත්තම් මේ කෑල්ල තිබ්බොත් මේකෙන් දාලා මේක ලොක් කරගන්න. ඇඟිලි පොත අදිද්දි අපිට අයිතුවාල වෙන්නේ නැහැ. මේ වල මෙහෙම ඇද්දම ඔෆ් වෙනවා. ආයි පාවිච්චි කරන්න බෑ. මහත්යට පුළුවන්. වාට පුළුවන්. මම ටීසරයක් වගේ. වාට තියෙන මේක හොඳ ෂාප් ෂොට් වදිනකම් යූස් කරන්න පුළුවන් ඇට්ලීස්ට් 1 week within 1 week. ගලවන්නේ මේක පුච්චලා දාන්න ඕන තව කෙනෙක්ට පෑගෙන්නේ නැති වෙන්න. හරිද? හරි. එතකොට මහත්තයා මෙන්න බලු ටික ඈ. මේක carefully use කරන පෙන් එක. පෙන් ගන්න නෑ මහත්තයා. මැෂින් එක මේක. මෙන්න blood lancet එක. සිංහලද ඕන තමිල්ද ඩයබටික් සම්බන්ධව ලියවිච්ච පොත. සිංහල පුළුවන්. රයිට්. අයිගල ගත්තේ එහෙම. රයිට්. එතකොට හරි. ඔයා කොහෙද යන්නේ මෙච්චරයි ගෙනියන්නේ. ෆෝන් එකට ෆොටෝ එකක් ගන්න. මැෂින් එක ඕන නම් මෙහෙට ආපුවා මේ මැෂින් එකට දාලා පට කියලා. විදි 5 යරි 10 යරි ඒක ගත්ත හැකියි. වොරන්ටි කාඩ් එකත් මේක ඇතුලේ තියෙනවා. දැන් ඉතින් 53 පින්නේ වැඩි අඩු කාලා කොච්චර වෙලාද? අඩේ කෑවේ. අඩුයි. ඒ සමාන බරුට 640 සමීරට හැබැයි වැඩිද උදේ කීයද කෑවේ?